Halo guys, ඔන්න ඉතින් ආවා හුඟ කාලෙකින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන්. දැන් ඉතින් මීම් රියැක්ෂන් සීරීස් එකක් තමයි යන්නේ. මේ ස්කිට් වීඩියෝත් කරනවා සැරෙන් සැරේ. ඒ වුණත් දැන් මේන්ලි අපි ફોකස් කරන්නේ මීම් රියැක්ෂන් වීඩියෝ වලට. අද ඉඳන් මාසයට එකක් හරි සතියකට එකක් හරි වැඩි එකක් දෙනවා. හරි වැඩි කතාවක් ඕනේ නැහැ අපි යම් වීඩියෝ එකට. පළවෙනි වීඩියෝ එක අපේ පක්ෂ නායකතුමා. මිනිහක් කරගෙන යනවා. ඕන දෙයකට ඉස්සරහට එන්නේ එයා. අය ඕන දෙයකට ඉස්සරහට. තා ඩයලොග් අල්ලන්නේ නේද බල? මූණේ මේ අර ඉස්සරහින් එන අමාරුවෙන් එක අල්ලයි යන්නේ. මෑන්ට කිසි ගේමක් නැහැ. ඒ යා ඒක ඊළඟ වීඩියෝ එක. නුඹට පෙක්කලේ නුඹට තේරුනේ මේ බේරනේ බලන්න දෙලවනේ හાર્ට් එක. ගල් ගත්ත හට දුන්නා නේ බං. මට මරුණා. මගේ ජීවිතේ නුඹට පෙක්කලේ තව පොඩක් ඇවිල්ලා. අර ෆෝන් දෙකක් දෙනවා. එකක් ඕනේ. මට ගලුවා. ආයේ නාට. එතන හાર્ට් එක ඉල්ලගත්ත කේස් එකක් කරේ. ආරුවට දෙනවා. මට බද්ධ කරානේ හાર્ට් එක. අම්මා රීට්ටව. කියන්නේ අර හදවත් සත්කම් වලට ශනික විසඳු. මේ හાર્ට් එක දීලා අරිනුක් ගත හැිනවා. අර ඉන්නේ නැති. ශනික විසඳුමක් හදවත් සත්කම් වලට. දුනා මොකද? නිර්මලා ආඩ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. පිස්සුද බා නැහැ. බොයිෆ්‍රෙන්ඩ් එක මාර කරලා තියෙන්නේ. තට පිස්සුද බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියද්දි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කොහෙන් ඉන්නද? මෙයා වඩා අප්සෙට් බබා ආස නැති ටයිප් ඕවා. බොයිෆ්‍රෙන්ඩ් එක මොනවද කරන්නේ? අනේ මේ හොයන්න තුක නවත්තන වීඩියෝ කොහෙවත් දාන්න එපා නවත්ත. ඔව්. සෙට් නෑ උන්ගේ වීඩියෝ නම් සිරාවට කියන්නේ. මේ වීඩියෝ එක මම දාන්න එකේ දැන් ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් වන විහංගි කියන නාකි අක්කට එයාගේ account එකත් මම යටින් මෙන්ෂන් කරලා තියන්නම්. ඔයා මගේ පවුලේ අයටයි මගේ කොල්ලගේ පවුලේ අයටයි මටයි මගේ කොල්ලටයි චරිත සාතික් ගොඩක් දීලා තිබ්බා. දැන් මම ඔයාගේ පවුල ගැනයි ඔයාගේ කොල්ල ගැනයි කියන්නම්. ඉස්සෙල්ලාම ඔයා කොල්ලගෙන් පටන් ගන්න. ඔයා එහෙන ලොකුවට කියනවනේ ඔයා කොල්ල කලින් ඔයත් එක්ක යාළු වෙලා හිටියේ මේ ඔයා දන්නවද ඇයි ඔය කොල්ල මං ගාවට ආවේ කියලා? ඔයාගේ කොල්ලම තමයි ඔයා වතල්ලා මං ගාවට ඇවිත් කිව්වේ ඒකි වට යනවා ඒකිට හැමදාම කොල්ලෝ ඉන්නවා ඒකි නටනවා වැඩි අනිත් එක ඒකි කැතයි ඕගේ තමයි ඔය කොල්ල මං ගාවට ආවේ ඔය කොල්ල මං ගාවට ආවලා අවුරුදු දෙකක් මාත් එක්ක හිටියා ඒකත් ඔයා දන්නවනේ ඒ අවුරුදු දෙක ඇතුලේ ඔයා ආයගේ නම්බරේ හොයාගෙන එයාට මැසේජ් කරලා දුක කියලා එයා ඔය වතලකට ටෝක් කරා ඒක මං දැනගෙන මං එයාවත් ඇරලා දැම්මා එතකොටත් වැඳ මගේ පස්සෙන් ආවා හැබැයි මං ආයෙ ගණන් ගත්තේ නැහැ මොකද ඒ දෙවෙනි පාරේ හින්දා ඔයිට කලින් එක පාරක් මේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලත් එක්ක එකට ඉඳලා ඊට පස්සේ කොහොම හරි ඒකත් මට ආරංචි වෙලා මම නවත්තලා දැන් මේ වලෙත් හැබැයි ඊට පස්සේ මම අඬලා කොහොම හරි උගේ යාළුවොත් මට කතා කරලා මේ එහෙම කරන්න එපා එකපාරක් chance එකක් දෙන්න මම මැරෙන්න හදනවා කොහොම කියලා තමයි ආයෙ මම එයත් එක්ක යාළුනේ හැබැයි ඊට පස්සේ ඒ කෙල්ල වහපීලා ඒ කෙල්ල කම්පියුටර් බොම් මාරෙන් තමයි ඒ කෙල්ල බේරුනේ අනිත් එක තව ওই ගමේ කතාවක් කියනවා මේ චමිදු හින්දා කෙල්ලෙක් බෙල්ලවල දාම් මැරුණා කියලා ඒ කතාව නම් මම ඇත්තද කියන දන්නේ නැහැ හැබැයි ගමේ යන කතාවක් ඇත්තම ඇත්තද කියන දන්නේ අනිත් එක තමයි ඔයත් එක්ක යාළු වෙලා ඉද්දිම තමයි ඔයාගේ කොල්ලා මට කතා කරලා අනේ ඔයා ආයි මං ගාවට එන්නකෝ අම්මා බයිනෝ නැටිච්චක් එක්ක මම යාළු වෙලා ඉන්නවා කියලා ඔයා හොඳයි කියනවා අනේ ආයි මං ගාවට එන්නකෝ ඔයා අදහා කියනවා මං ඔයාව හෙට බන්නවා කියලා කිව්වා අනිත් එක අපේ ගෙදර අයගෙන් මං ගැන කෝල් කරලා මං ගැන එක වහලා තිබ්බා අනිත් එක තමයි ඔයාගේ කොල්ලා දැන් ආමිය කියන හිටියේ ආමියේ ඉඳලා ඔයත් ඔයාලා කුඩු බිස්නස් එක කරගෙන යනවා ශ්‍රී ලංකන් පොලිස් ඒගොල්ලත් කුඩුවට අහුවෙලා මේ පොලිසියට නෑ අවුලන්න පොලිසියට ඇවිල්ලා දැන් ජොබ් එකක් නෑනේ හැබැයි හැමෝටම බොරුවට කියන්නේ ආමිකෙන් ඇබ්සන් වෙලා ඉන්නවා කියලා. ඇයි එහෙම මිනිස්සුන්ට බොරු කියන්නේ? ඒක තමයි. අනිත් එක තමයි ඔයාගේ අක්කයි අක්කගේ මහත්තයයි දෙන්නා කුඩු බිස්නස් එකනේ. කරන්න කොහෙද නෙළුම් තොට්ටම ගමේ මේ නෙළුම් තොට්ටම ගමේ අන්න ගමේ පොඩිම බේර ගන්න නෙළුම් තොට්ටම ගමේ එහෙ උළුකඩේ කියන එතනින් යද්දි මේ පොල්වත්තක් එක ගියක් තියෙනවනේ ඒ ගේනේ ඔක බිස්නස් එක කරගෙන යන්නේ අනික ලොකේෂන් තියන්නේ නෙළුම් තොට්ටම මේ වැව හරියේ ඒ හරියන ලොකේෂන් එක තියන්නේ
අක්කටත් ඒ ෆ්‍රීසර් බයික් යන්නේ අක්කට ඇවිල්ලා තියෙන්නේ. අක්කට නේ අනිත් එක අයියට. මේ මගේ කොල්ලත් ඇස් දෙකටම දැකලා තියෙනවා. ඔයයි වගේ නංගි වල තාත්තයි තව පොඩි පොඩි ළමයිට එක්කෝයි මේ ලුණු වේ වැව්බන්ට් එකේ මේ වලවල් හාරනවා. බින්කුඩු ටිකක් වගේ වලවල් හාරනවා. බින්කු අනිත් එක තමයි මොකද වලවල් ඔයා මේ අපේ අම්මට චරිතාතිකයක් දීලා තිබෙන බඩුව කියලා. ඔයා දැකලා තියෙනවද මේ අපේ අම්මට කොල්ල දැන් මේ මිනිස්සු දෙනෙක් ඉන්නවා. කවදා හරි කොහෙන් හරි දැකලා තියෙනවද? කවුරු හරි ඔයාලට කියලා තියෙනවද? මම නම් දන්නේ නැහැ. හැබැයි මේ ඔයා දන්නා නම් ඒක මටත් කියන්න. මොකද මේ මමත් මගේ අම්මට දැනගන්න ඕනේ. හැබැයි මම දන්නවා ඔයාලගේ තාත්තට නම් මේ ගෑනු දෙන්නෙක් ඉඳලා තියෙනවනේ. දැන් එහෙම ඉඳියා මේ පිරිමේට කියන නමක් තියෙනවද? මම දන්නේ නැහැ. කවුරු හරි දාන්න කමෙන්ට් මේ ඔයාගේ අම්මත් නෙමෙයිනේ. අනිත් එක ඒ ගෑණිගේ ඇහැ පේන්නේ නැත්තේ මේ ඇහැට කුඩු ගිහිල්ලානේ. ඒකටත් මම දන්නවා. හැබැයි මේ වෙනකම් මම හොම් වචනයක්වත් කිව්වේ නැහැ. මොකද ඔයා මගේ අම්මටයි තාත්තටයි බැනලා තිබ්බ හින්දා මම මේ වීඩියෝ එක මෙහෙම දැම්මේ. අනිත් එක තමයි මේ ඔය ලොකේෂන් තියෙන කතාව මේක තලාවේ පොලිසියට තමයි මෙව්වා මේ බලන්න තියෙන්නේ. තලාවේ පොලිසිය මේ වීඩියෝ එක වයිරල් ගියොත් තලාවේ පොලිසියෙන් මේක ගැන ටක් බලන්න. මොකද මෙයාලා මෙව්වා මේ තියෙන තැන් වලින් අයින් කරන්න පුළුවන්. හැබැයි මේ හොයලා බලන්න හොඳට බලන්න. මේ බල්ලා කොහොම හරි මෙයාලව මේ පොලිසියෙන් අල්ලගන්න. මොකද මේ දේවල් හින්දා ගොඩක් මේ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා. ඒ කියන්නේ නාස්ති වෙලා යනවා. අනිත් එක තමයි සඳරුවන් කියලා මේ නංගි මල්ලියෙක් ඉන්නවා. කවුද කියලා නම් මම දන්නේ නැහැ. සමහර විට වගේ ෆේක් account එකක් වෙන්න ඇති. එයාටත් පාඩුවේ ඉන්න කියන්නේ. මොකද මට එයාත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ කමෙන්ට් වල මේ වීඩියෝ වලට කමෙන්ට් දානවා. අනිත් එක තමයි එයා කවුද කියලා හරියටම දැනගත්තොත් මම එයාගේ විස්තර කියන්නම්. මේක කියන දේ මම මේ වීඩියෝ එක දැම්මේ මගේ පවුලේ අයට මගේ කොල්ලගේ පවුලේ අයට මට ටික ගොඩාම ටිකක් කට මේ කියන්නේ තා ගන්න බෑ කියන ටික මගේ මේ කොල්ලට චරිතසහතික දෙන්න එපා. ඔයා ආයෙත් දෙන්න එපා. මගේ අම්මට වැඩ බලන්න කරන්න ඕනේ. අන්න ඒක ගැන ඔයා දන්නවා නම් අපේ අම්මට මිනිස්සු දෙනෙක් කොහෙද ඉන්නවා කියලා ඒක මට කියන්න. ඒකත් ඔයාලා දෙන්න. එතකොට මම ඒකට ඔයාලට මේ මොකක් හරි කියන්නම්. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න මේ මට මොකුත් කියන්න එන්න එපා. දැක්කනේ. ඔක්කොම ඔව්. වන් අම්මා ඉට් එක පඩ රෝස පාටයි විල අද මේ ඉෆෙක්ට් එක ඔබ දැක්කොත් කියන්න අපිට සාගන්න 3 සත්‍ය රොනික් පිනක් කෙරුවේදී මම හිතාගන්න බැහැ බයික් එකේ මැරෙන්න නැතුව බේරුණේ. ඔය තෙරප්පත් ඇඩුවා. මැරෙන්න නැතුව බේරුණේ. හරිසයනද? එකක් ඩක් ගෑවා. අඩක් ගන්න දරුවන රෝදීස්සුවනේ. කොහමද? කොල්ලාගේ වැඩ? පෝස්ට් එක බලන්න අම්මා. කිරි බෝස් එක. කොල්ලට ෂුවර් ආන්දර වැටෙන්නේ නැහැ කියලා අන්න එකයි වැට්ටා කියන්නේ. ඒ නිසා මේවා කොල්ලන්ගේ හීන මතක තියාගන්න. ඉතින් මේවා කොහොම දාඩිය මාංශයෙන් හොයලා මාංශ වෙලා ගත්තේවා. ඉතින් කවුරුත් ඊර්ෂ්‍යා කරන්න එපා කාටවත්. අපේ මම ඉතාලි කියලා මම කිව්වේ එකයි. මං බයික් වල ඉතිහාසයේ මං දැක්ක සුන්දරම බයිසිකල් 50 100ක් දැක්කා. ඉතාලි හයිවේ එකේ ඒවා කවදාවත් වාහනයකට කපන්නෙත් නැහැ. මිනිස්සු හිංසා කරන්නෙත් නැහැ. පොලිසියෙන් දුවන්නෙත් නැහැ. මොකුත් නැහැ. පොලිසියෙන් කරුණා කරලා පොලිසියෙන් දුවන්නේ? අයියේ ඒ පොලිසිය දුවන්න ඕනේ නැහැ පස්සේ. බයික් එකේ රෙජිස්ට්‍රේෂන් එක හොයන්න කලින් ලංකාවට කවුද හොරෙන් බයිසිකල් ගේන්නේ කියලා එක හොයන්න ඕන. ඒ ප්‍රශ්න නවතිනවා. ඊළඟට ජනාධිපතිතුමාගෙන් ඉල්ලන විශේෂ ඉල්ලීම තමයි කරුණා කරලා ජපන් බයික් ඕනේ නෑ. අපේ කොල්ලන්ගේ බයිසිකල් ටික ලයිසන් කරලා දෙන්න. ඔබතුමාට වැඩියෙන් ආදරය කරේ තරුණ පිරිස. ඔබතුමාට ඒ තරුණ අය හැමදාම මතක තියෙයි. තෙරුවන් සරණයි. දීර්ඝායස ලැබේවා. ඔබ මගේ ජීවිතේ ආදරේ සරසනා පිට ගන්න යනවා. පපුව මැද්දේ නවතන්ගෙන මා ජීවත්
කළා Upset. Going on Baji. Pandan. වණ්ඩලානේ විලාස් පැත්තක් පෙන්නන්නේ. ඌ සිතරට ගහලා ඉන්නේ තොල් දෙක බලන්න කල්ලු කට්ට කළු වෙයිලා. යුද්ධය ඉවර කරපු ප්‍රශංසාව ජනාධිපතිතුමාට ලැබෙනවා නම් හරි අධිවේග මාර්ග හැදුව ප්‍රශංසාව ජනාධිපතිතුමාට ලැබෙනවා නම් එතකොට රට සංවර්ධනය කරන ප්‍රශංසාව ජනාධිපතිතුමාට ලැබෙනවා නම් කුඩුගේමේ ප්‍රශංසාවත් එතුමාට හිමි විය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. දැන් මේ කුඩු ගේනවා. මම මේ කුඩු ගේනවා. මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා. එතකොට සම්බන්ධද නැද්ද? කුඩු ගෙනාවා. එතුමා අහක බලන් හිටියා. මෙයා කියනවා සම්බන්ධ නැහැ. මම කියන්නේ කුඩු ගැනීමට සම්බන්ධ නැහැ. කුඩු ගැනීම නවත්තන්න තිබුණා ඒ මහා බලය යොදවලා. එතකොට සම්බන්ධයි නේ කියන්නේ. ඒක තමයි කියන්නේ. නමුත් කුඩු ගෙනාවට සම්බන්ධ නෙවෙයි. ඔය ආතල් ඒ දවස්වල පිරි ආතල් ටිකක් දුන්නා මම ඉතින්ලා. US Department of Justice. Rajagan Sahad. Ada dia. One result. රාජාංගනි සාධාරණ means going to spend some time. Children click. Say to the ada lagi dia. kalau belum ayau palla mama එකෙක් නෑර හැම ගමකටම ගිහිල්ලා හැම පන්සලකටම ගිහිල්ලා හැම පිරිවෙනකටම ගිහිල්ලා පොඩි උන්ට පුගේ ආකාර එකක් බං කියන්න ගිහිල්ලා මගෙන් කට් කරලා දිරෝ SA2 එක පිළි ආදරය ඇති මගෙන් ගානට කට් කරලා එතනින් පස්සේ වීඩියෝ එකක් නැහැ ඔය තවත් TikTok කිසි තේරුමක් ඕකයි නම් මොකද්ද බං අර වයර් පොටකින් කෑව කිව්ව එක නේද ඔය කිරි සමන් අන්න හරි කිරි සමන් කියප් වෙන මොකද ඊට පස්සේ අර වීඩියෝ පිරිමි කට්ටියටත් මෙන්සස් ඈ මේක බෙන්ඩේ කියනවා මෙන්සස් හැදෙන අයියේ. ඔව් පිරිමි කට්ටියටත් මෙන්සස් හැදෙන්න පේන්න බෑ මොකෝනේ කුල කියන්නේ බා මූ මේ අවධානය ගන්න කියන්නේ බා මූ ලෝක අවධානයක් ගන්න දඟලන එකෙක් මූ හරිද දැන් අපි දන්නා මූ ට්‍රාන්ස්පෝරක් නේ හරිද ඉතින් ඒක වුණා නම් එහෙම පාඩු ඉඳපන් මේ කිය නෑ ඒක වුණා නම් පාඩු ඉන්න ඕනේ ඉතින් මොකද අතර අවධානය ගන්න පිරිමි දල් දෙකක් තියෙනවා. බෞද්ධ ක්‍රිස්තියානි පිරිමි සහ සුළුතර ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමි. ඉතින් මේ සුළුතර ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමින්ගෙන් ඉන්ටර්සෙක්ස් කරන නැත්නම් යාගේ ලිප පද්ධතිය. ජාතියක් හදාගන්න මේ මට්ටමට නෑ නැත්නම් මේ ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමින්ට මෙන්සස් හැදෙන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමි කෙනෙක් මෙඩිකල් ට්‍රාන්ස්ජෙන්ඩර් පටන් ගත්තට පස්සේ මේ මෙන්සස් හැදෙන්න නැත්නම් යාලගේ ලිංගික පද්ධතියේ තියෙන උසප් චක්‍රය නැවතිලා යනවා. මොකද යාලගේ ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශත නෑ මුගේ කියන්නේ මූ ඊළඟට ඒ මිනිස්සු පාඩුවේ ඉන්නෝ එහෙම උන් ඉන්නෝ ඊගානේ උන්වත් නැති බංගස්ථාන කරන එක ඒ තැනක් හම්බෙන්න හෝ නැති වෙන්නේ මේ වගේ උන් ඉඳ තමයි මං කියන්නේ ඔන්න ඇවිල්ලා තියෙනවා ප්ලස් සයිස් එකේ ඇසිඩ් රයිඩ් ලෙග් එක. ඒක බං අර මේක සයිස් ඉතින් මට කුඳින වැඩි දැන් මට එක කුලකට බහැලත් වැඩි පොඩි සයිස් එකක් තියෙනවා ඉතින් ඉඳලා 6 වෙනකන් තියෙනවා මේක 4300 ගන්න පුළුවන් ඔයාලට අපේ මේක ඕන අද මාලා අපේ මාර්ග සාරදී කරෙන්න නැත්තම් මට එකක් දාගන්න මට ගාතේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්නේ නැහැ මේ මේක අරන් බං අර මෙතනින් මේව කරලා අපිට සාරමක් හදාගත හැකි මේ දෙක ආයෙ මුට්ටු කරලා කවුද
TF එක අනේ ඔය ආයෙත් තමයි COD එක තිබ්බනේ. ඈ? City of Dream එක තිබ්බනේ කොළ පවට එක. මගේ ආදරේ නම් රකින්නවා මං පණ වගේ නම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා යක්ෂට එක ඔබගේ ආදරේ නම් දන්නවා රීවා එක උඩ. බයික් එකේ shit. රන්දේ නං හිත මගේ නම් එන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගානේ රහස් ඉන්නකන ඇත්ත එක. ඔව් මේ යවන සෑහෙන කොහොමද? සේතනමු ආස් මාලිගා රහසේතනමු ආස් මාලිගා අත තියෙන හැකියාව නේ උට. Ini kan dia lain deh perfect perfect. හරි නා අද දවසට අපේ වීඩියෝ ටික ඉච්චරයි. මේ අපේ පළවෙනි නැත්තම් ඊට පස්සේ සතිය ආයිත් අපි එනවා මේ අපේ පළවෙනි එක මේ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩුත් ඇති. සජෙෂන් දෙන්න අඩුපාඩු වෙනවා. ඉස්සරහට වැඩි මීට වඩා හොඳ ක්වොලිටි එකට ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකට කොහොම අපි දැන් ලෑස්ති වෙන ගම ඉන්නේ. ඒවත් එක්ක වැඩි ෆුල් දෙන්න ඉන්නේ එනම් කොල්ලෝ කෙල්ලනේ අපි